ප්‍රහාරක යානා කියලා කියන්නේ රටක හමුදාවකට අත්‍යවශ්‍ය අංගයක්. රටකට එල්ලවන තර්ජන හමුවේ රට ආරක්ෂා කිරීම සඳහා මේ ප්‍රහාරක යානා විශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. ඉතින් මේ ප්‍රහාරක යානා මේවා නිර්මාණය කළ කාලය සහ තාක්ෂණය අනුව විවිධ පරම්පරාවලට වර්ගීකරණය කරලා තියෙනවා. බලගතු රටවල් වල මීළඟ උත්සාහය තමයි 6 වන පරම්පරාවේ ප්‍රහාරක යානා නිෂ්පාදනය කිරීම. චීනයේ මේ වෙනකොට ඔවුන්ගේ අලුත්ම ප්‍රහාරක යානය විදියට හඳුන්වන J-36 ප්‍රහාරක යානය අලුත් අත්හදා බැලීමක දර්ශන ලෝකයට ප්‍රදර්ශනය කරලා තියෙනවා. සතුරා වෙත හොර රහසෙම ලං වෙලා ඉතාමත්ම දරුණු විදියට ප්‍රහාර එල්ල කරන්න මේ යානයට පුළුවන්. යම් හමුදාවක් සතුව මේ වගේ යානා තියෙන්න පුළුවන්. නමුත් මේ 36 යානයට අනිත් යානාවලට නැති විශේෂ ලක්ෂණ තියෙනවා. එන්ජින් 3කින් යුතු මේ ප්‍රහාරක යානය 6 වන පරම්පරාවේ ජෙට් යානයක්. ඒ වගේම ගුවන් නියමුවෙක් නැතිව කෘත්‍රිම බුද්ධියෙන් පමණක් මේ යානය මෙහෙවන්නත් පුළුවන්. ඒ වගේම අලුත්ම ස්ටීල් තාක්ෂණයක්ද මේ ගුවන් යානයට ඇතුළත් කරලා තියෙනවා. මේ B2 ස්පිරිට් යානයේ දල සැකැස්මට සමාන ආකාරයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. යානයේ මැද කොටස දිගුදුර මිසයිල රැගෙන යා හැකි ආකාරයෙන් නිර්මාණය කරලා තියෙනවා. මේ ප්‍රහාරක යානයට වලිගයක් නැහැ. ඒ වගේම මේට අමුතුම ආකාරයේ පෙනුමක් තමයි තියෙන්නේ. කොහොම නමුත් මේ ප්‍රහාරක යානයේ විශේෂ හැඩය මේ ප්‍රහාරක යානයට රේඩාර් වලින් සැඟවී යාමට උදව්වක් වෙනවා. පුළුවන් තරම් රේඩාර් තරංග නැවත වතාවක් පරිවර්තනය නොවන විදිහට තමයි මේ ප්‍රහාරක යානය නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම රේඩාර් තරංග අවශෝෂණය කරන ද්‍රව්‍ය සහ තීන්ත මේ ප්‍රහාරක යානය නිර්මාණය කිරීමේදී යොදාගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි. එන්ජින් වලින් තාපය ඉතාමත්ම අඩුවෙන් පිටවන විදියට මේක නිර්මාණය කරලා තාප පිටවීමත් ඉතාමත්ම අඩු මට්ටමින් සිද්ධ කරලා තියෙන නිසාම මේ ප්‍රහාරක යානය රේඩාර් වලට හසු වෙන්නේ නැහැ. ඒ වගේම මේ යානය නිර්මාණය කරලා තියෙන්නේ වායු ප්‍රතිරෝධය ඉතාමත්ම අඩු වෙන විදිහට. ඒ නිසා අඩු ඉන්ධන බලයකින් ඉතාමත්ම වේගයකින් ගමන් කරන්න මේ ප්‍රහාරක යානයට හැකියාවක් තියෙනවා. මේ ප්‍රහාරක යානයට මැක් 3ක වේගයකින් ගමන් කරන්න පුළුවන් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේ ප්‍රහාරක යානය නිර්මාණය කිරීමේදී මේ යානය දුර ගමන් කිරීමේ හැකියාව වගේම රැගෙන යාමට හැකි අවි ආයුධ ප්‍රමාණය ගැනත් අවධානය යොමු කරලා තියෙනවා. අවි ආයුධ විශාල සංඛ්‍යාවක් රැගෙන යා හැකි වන පරිද්දෙන් විශාල ආයුධ කොටියක් යානයේ මැදින් පිහිටලා තියෙනවා. ඒ වගේම ඉතාමත්ම උසස් මට්ටමේ ඉලෙක්ට්‍රොනික උපකරණත් මේ යානයේ පිහිටා තිබෙනවා. මේ යානයේ තියෙන සෙන්සර්ස් මගින් යානයට අංශක 60ක වටපිටාව නිරීක්ෂණය කරන අතර අදාළ දත්ත ගුවන් නියමුවාට යොමු කරනවා. ඒ වගේම මේ යානය කෘත්‍රිම බුද්ධියෙන් සමන්විතයි. අවශ්‍ය නම් ප්‍රහාර එල්ල කරන්න සහ ප්‍රහාරක යානය පැදවීමේ හැකියාව මේ යානයේ කෘත්‍රිම බුද්ධියට පවරන්න පුළුවන්. ගුවන් නියමුවාට කරන්න තියෙන්නේ අණ ලබා දීමක් පමණයි. තනිකරම ප්‍රහාරක යානය විසින් සටන මෙහෙවනු ලබනවා. ඒ වගේම මේ ප්‍රහාරක යානයේ ඉතාමත්ම දියුණු ඉලෙක්ට්‍රොමැග්නටික් වෙපන්ස් පිහිටලා තියෙනවා. මේ ඉලෙක්ට්‍රොමැග්නටික් වෙපන් වලට පුළුවන් සතුරාගේ අවි ආයුධ අක්‍රිය කරලා දාන්න. මේ යානයට ගුවන් සටන් වගේම ගෝණයේ සිට ගොඩබිමට එල්ල කරන ප්‍රහාරත් ඉතාමත්ම සාර්ථක ආකාරයෙන් කරගන්න පුළුවන්. ඒ වගේම ගුවන් ප්‍රහාරක යානා ප්‍රවාහනය කරන එයාක්‍රාෆ්ට් කැරියර් විනාශ කරන්නත් මේ ප්‍රහාරක යානා වලට විශේෂ හැකියාවක් තියෙනවා. ඒ වගේම මිනිසුන් රහිත ප්‍රහාරක යානා, ඒ කියන්නේ ඩ්‍රෝන් සමග ඒකාබද්ධ වෙලා ජාලගත යුද්ධයක් කරන්නත් මේ ප්‍රහාරක යානයට හැකියාවක් තියෙනවා. එතකොට අර වටේ තියෙන කුඩා ඩ්‍රෝන් යානා මෙහෙවන්නේ මේ ප්‍රහාරක යානයේ කෘත්‍රිම බුද්ධිය මගින්. ඉතින් මේ ප්‍රහාරක යානය තායිවානය ආක්‍රමණය කරන යුද්ධයකදී හෝ ඇමරිකාව සමග කරන යුද්ධයකදී විශාල වශයෙන් චීනයට ප්‍රයෝජනවත් වේවි. ඉතින් මේ ප්‍රහාරක යානය ගැන ලෝකයා දන්නේ ඉතාමත්ම සුළු කරුණු ප්‍රමාණයක් විතරයි. විශේෂයෙන්ම මේ 6 වන පරම්පරාවේ ප්‍රහාරක යානයක්. ඒ කියන්නේ ප්‍රහාරක යානයට තනිකරම වගකීම බාර දෙන්න පුළුවන් යුද්ධය කරගෙන යන්න කියලා. එතකොට යානයේ තියෙන කෘත්‍රිම බුද්ධිය මගින් තමයි මේ සටන කරගෙන යන්නේ. ඒ වුණාට වැඩේ කියන්නේ මේ ප්‍රහාරක යානයේ කෘත්‍රිම බුද්ධියේ හැකියාව ගැන තාමත් දන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ප්‍රහාරක යානයට සටන්කාමී යානයක් විදියට වගේම බෝම්බ හෙළන යානයක් විදියටත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් යානා පාලනය කරන යානාවක් විදියටත් මේකට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වුණාට මේ අතරින් මොන හැකියාවට විශේෂ කළා මේ ප්‍රහාරක යානය නිර්මාණය කළාද කියන එක දන්නේ චීනයම තමයි. උදාහරණයක් විදියට ඇමරිකාවේ නම් ප්‍රහාර එල්ල කරන්න යොදා ගන්නා යානය තමයි F-35 ප්‍රහාරක යානය කියලා කියන්නේ. ඒ වගේම ඇමරිකාවේ බෝම්බ හෙළන යානයේ විදියට ක්‍රියා කරන්නේ B2 ස්පිරිට් කියන යානය. ඒ වුණාට මේ චීන ප්‍රහාරක යානය මොන හැකියාවක් විශේෂ කරලා නිෂ්පාදනය කරලා තියෙනවද කියන එක තාමත් කියන්න බෑ. සමහර විට J-36 කියලා කියන්නේ මේ හැකියාවන් දෙකම සහිත සුපිරි ප්‍රහාරක යානාවක් වෙන්නත් පුළුවන්.
කොහොම නමුත් B2 ස්පිරිට් යානය සලකන්නේ ලෝකයේ ඕනම රටක් සතුව පවතින බලවත්ම යානය විදිහටයි. නමුත් මේ J36 ප්‍රහාරක යානය ඊට වඩා ප්‍රබල වෙන්නත් පුළුවන්. මොකද ඇමරිකාවේ B2 යානයේ වේගය වෙන්නේ මැක් 0.9යි. ඒ වුණාට මේ J36 ප්‍රහාරක යානයට මැක් 3ක වේගයකින්, ඒ කියන්නේ ශබ්දයේ වේගය වගේ 3 ගුණයක් වේගයකින් ගමන් කරන්න පුළුවන්. ඇමරිකාවේ F-35 ප්‍රහාරක යානයේ වේගය වෙන්නේ මැක් 1.6ක විතර වේගයක්. ඉතින් මේ අතින් බලපුවාම ගොඩක් ඉදිරියෙන් මේ චීන ප්‍රහාරක යානය තියෙනවා. ඒ වගේම B2 ස්පිරිට් යානය වගේම J36 යානය පළලින්ද වැඩි. B2 ස්පිරිට් යානයට පියාසර කිරීමේදී ඉන්ධන පිරවීමේ හැකියාවක් තියෙනවා. නමුත් J36 ප්‍රහාරක යානයට ඒ වගේ හැකියාවක් තියෙනවද කියලා තාමත් හෙළි වෙලා නැහැ. අනිත් එක තමයි තාමත් J36 යානය යුද පිටියකට දාලා නැහැ. පරීක්ෂණාත්මක ප්‍රතිඵල කොහොම වුණත් යුද පිටියකට දාලම බලන්න ඕනේ මේක කොච්චර හොඳට වැඩ කරනවද කියලා දැනගන්න. කොහොම නමුත් අපි ඇමරිකාවේ සහ චීනයේ ගුවන් හමුදා බලය පිළිබඳ සංසන්දනය කරලා බලමු. එක්සත් ජනපදයේ ගුවන් හමුදාව ලෝකයේ බලවත්ම ගුවන් හමුදාව හිමි කරගෙන තිබෙන අතර එය තාක්ෂණිකව ඉතාමත්ම උසස් වෙනවා. යුද ගුවන් යානා, බෝම්බ හෙලීමේ යානා සහ ඉන්ධන පිරවුම් යානා ඇතුළු යානාවන් 13175ක් විතර භාවිතා කරනවා. ප්‍රධානම යානා විදියට F-22, F-35 වැනි පස්වන පරම්පරාවේ ස්ටීල්ත් යානා වගේම B2 ස්පිරිට් වගේ බෝම්බ හෙලන යානාත් පාවිච්චි කරනවා. ගුවන් යානා වාහක නෞකාවන් 11ක් ඇමරිකාවට තියෙනවා. සාමාන්‍යයෙන් පුංචි රටකට වගේ පහර දෙන්න මේකෙන් යවන්න ඕනේ එකම එක නෞකාවක් විතරයි. ඇමරිකාවේ බලය ලෝකය පුරාම ව්‍යාප්ත වී තිබෙන අතර ඉරාකය, ඇෆ්ගනිස්තානය වැනි යුද්ධවලට සම්බන්ධ වෙලා පළපුරුද්දත් අරගෙන තියෙනවා. ඒ වගේම ලෝකය පුරා ප්‍රබල ගෝලීය සැපයුම් ජාලයක් ඇමරිකාවට තියෙනවා. ඒ නිසා ඇමරිකාව පරාද කරනවා කියන එක ඉතාමත්ම අපහසු කාරණාවක්. චීනය ගැන කතා කරොත් ඔවුන්ට ප්‍රහාරක යානා තියෙන්නේ 4630ක් විතරයි. ඒ අතර ස්ටීල්ත් යානා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ගුවන් යානා වාහක නෞකා 3කුත් තියෙනවා. කෙසේ හෝ චීනය සතුව යුද පළපුරුද්දක් නම් නැහැ. දැනට තියෙන ගුවන් හමුදා බලය සැලකුවොත් ඇමරිකාව ඉදිරියෙන් ඉන්නවා. කොහොම නමුත් ඇමරිකානු හමුදාවට වඩා යුද හමුදා වර්ධනයක් චීනයේ තියෙන නිසාම තත්ත්වය මෙහෙම ගියොත් ළඟදීම චීනය ඇමරිකාව පහු කරයි කියලත් අපේක්ෂා කරන්න පුළුවන්. කෙසේ හෝ ඇමරිකාව, චීනය, රුසියා වගේ බලවත් රටවල් මේ වෙනකොට ප්‍රහාරක ගුවන් යානා, යුද ටැංකි, ගිනි අවිසා ඩ්‍රෝන් යානා ඉතාමත්ම වේගෙන් නිෂ්පාදනය කිරීමේ පරීක්ෂණ කරමින් ඉන්නවා. මෙහිදී කොටස් වෙන වෙනම 3D මුද්‍රණ යන්ත්‍ර මගින් නිමවන අතර කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය මගින් ගුවන් යානාවේ ඉතාමත්ම සංකීර්ණ කොටස් එකට එකතු කරලා වේගෙන් අවියායුධ නිර්මාණය කරනවා. ඉතින් මේ හා සම්බන්ධව ඔයා හිතන්නේ මොනවද කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේම අලුත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට සමු අරගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතින් වීඩියෝවක් දාපු ගමන් ඔයාලකට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්. අවධානමින් මිදමු. අපි දැනුවතුමු. ගෑස් රෙගියුලේටරය අවුරුදු 5කට වතාවක්. ගෑස් බටය අවුරුදු 2කට වතාවක්. හරි කාලෙට හරි විදිහට මාරු කරමු.